දැන් මගේ ගීතේ කෙරෙන්නේ ඔයාලා දැන් ලස්සන සුන්දර කවුරු හරි කෙනෙක් ආව නම් ඔයා මේනොට මගේ සුන්දර කාන්තාවක් නෙමෙයි මේනොට ඔක්කොම ටික බලලා මේ සරත් ජලිස් මහත්තයා ලිව්වේ සමන් චන්ද්‍රවංශ ලිව්වේ මේ අපිටත් ආදරේ දැනෙනවා මේ ආදරේ ගැන සින්දුවක් මේක කරන්නේ නැද්ද ෂුවර්ද හරිද 2 3 4 Rung rung gahi unnam Ron ron sala unnam Rung rung gaga ma unnam Ron ron sala unnam Re re pura mate hinin kata kar nave moko ei kiwam Re re pura mate hinin kata kar nave moko ei kiwam Meda tura lamayo satayane mang awa Arang yai kiang ei bayen oye tarang oru arang yai kiang ei bayen oye tarang kumari manali liala ganang kumari manali liala ganang re pura mate hinin kata kar nave mukho ei kiwa re pura mate hinin kata kar nave mukho ei kiwa meda tura lamayo satayane mang awa oye durin iti tarang eti iting tani kaming oye durin iti tarang eti iting kurulla evilla kirilli balhan kurulla evilla kirilli balhan rung rung gaga mauna Ron ron sala unna Rung rung gaga unna Ron ron sala unna Re re pura mate hinin kata kar nave mukho ei kiwa Re pura mate hinin kata kar nave mukho ei meda tura lamayo satayane mang awa satayane mang awa ඔයාගේ වාසනා බොතේ දුද නෑ මොකද මේ අයිතිනේ ප්‍රථම වතාවට දැන් මට මේ වැඩේ කරන්න දෙන්නේ නැද්ද හරියට මම මේ වැඩේ කරන්න එපාද ඔයා ඉන්නව විතරනේ සමාවෙන්න සමාවෙන් කරගෙන පේන්නේ නැද්ද මං කෝට් එහෙම දාලා ලස්සනට ඉන්නවා අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රිය ඉදවතුනි ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැටන් මියුසික් සමගින් පුරා පැය දෙකකට ආසන්න කාලයක් ඔබ සමගින් ගත කිරීමේ අපේක්ෂාවෙන් ඔන්න අපි ආවා. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වෘත්තිකයින්, ගායකයින්, නළුවන් පිරිවරාගෙනයි අප මේ රාත්‍රියේ ඔබ සමගින් ඒකාත්මික වන්නේ. ඔබට පිළිවන් මෙතන සිට පුරා පැය දෙකක කාලය තුල දුරකථන ඇමතුම් ලබා ගන්න 0112 77යි 44යි 22 එක් දුරකථන මාර්ගයක් දෙවන්න 0112 77යි 44යි 23
ඒ දුරකථන මාර්ග දෙකෙන්ම සම්බන්ධ වීමේ යම් නොහැකියාවක් තිබෙනවා නම් ඔබට පිළිවන් කෙටි පණිවිඩයක් යොමු කරන්න ITN CNM ඔබේ කෙටි පණිවිඩය යොමු කළ යුතු වන්නේ 9922 ඔස්සේ. බලය ජවයේ ශක්තිය නෙස්ටමෝල්ට් ඒ වගේම මොබිටෙල් ඔබ සමගයි සමදා. අද ප්‍රධාන අනුග්‍රහකත්වය සමගින් රඳනවා. අපි අද සහභාගී වෙන පිරිස හඳුනගෙන ඊට පස්සේ දෙවෙනි ගීතයට යනවා. මේ ඉන්නේ කවුද දන්නවද? මේ ඉන්නේ කිංස් පීරිස් කියලා අපේ රටේ ඉතාම දක්ෂ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නීති නියාමන ගායන ශිල්පින්නේ. එයාගේ අයියා. හරිනේ? ජයන්ත පීරිස් මහත්මයා. ආයිබෝන්. මේ ඒකම තව 7 දෙනෙක් අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා. අපි අත්‍තරම ජයන්ත පීරිස් මහත්මයාට එන්න කියලා ආරාධනා කරේ අද වැඩසටහන සඳහා 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා කාල සීමාව තුළ. ඒ කියන්නේ දින 5ක් ස්වාධීන රූපවාහිනී සේවය සහ ලක්කඩ ගුවන්විදුලියේ නත්තල් ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙනවා. නතාලේ එහි මෙහෙයුම් කළමනාකාරවරයා විදිහට තමයි ජයන්ත කටයුතු කරන්නේ. අපි ඒ ගැනත් පොඩ්ඩක් අද වැඩසටහන තුළ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ආරාධනා කරා. ඒ වගේම උදය අශ්‍රේ ඉන්නවා. ආයිබෝන් උදය. අමුතුවෙන් ඉතින් උදය ගැන මම කියන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. අද ආරාධිතින් අතර උදය ඉන්නවා. ඒ වගේම කුමාරි මුණුසිංහ මහත්මියත් ඉන්නවා. ආයිබෝන් ඔබතුමීට. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂතුමන් පණ්ඩුක ප්‍රියන්ත ජයවීර අද ආරාධිතින් අතර ආයිබෝන්. විශ්ව කොඩිකාරත් ඉන්නවා. නිල්මිනි තෙන්නකෝන් මහත්මියත් ඉන්නවා. ආයිබෝන්. ආයිබෝන්. අපි අර කැලේ කියන්නේ උපුල් කුමාර තිරිමාද. උපුල් කුමාර තිරිමාද උපුල් කියලා කැලලක් තියෙනවා. මට මතකයි අපි පිට කලින් හම්බෙච්ච ලයික් උපුල් කැලලක් නෙක වැඩි පාවිච්චි කරන්නේ. නේ ඒක පාසල් කාලේ යාළුවෝ විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම උපුල් කැලලක් තිබුණා. ඊපස්සේ අයින් කරලා කුමාර තිරිමාද ගත්තා. මේ තාමත් ඇත්තටම පියුමි ශානිකා බොතේජු කියනවට වැඩිය හිමාලිකවම දන්න පිරිස වැඩි නේ. නේ? ඔව් ගොඩක් අය ආදරය කරන හිමාලි. හිමාලි පියුමිට නෙමෙයි. පියුමි අද ආරාධිත අතර මෙන්න 8 දෙනා කතා කරන්න පුළුවන්. පැය දෙකක් අපිට ඔබට ඉන්නවා. ඇයි? නෑ හරි. එතක් ගාලා කවුරු හරි යන මං කිව්වේ Sima soya, bandulu hala.
ඔබතුමිය පැරණි ගීත වලට දැඩි රුචිකත්වයක් දක්වනවානේ. ඔව්. ඒ මොකද මම සංගීතයෙන් බහතෝරන කාලේ ඉඳලා මේ ගීතවලට තමයි මම ආදරය කරන්න පටන් ගත්තේ. ඒ වගේම මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මේ ගීත හරහා. ඉතින් මට මුල හොඳට මතකයි. ඒ නිසා මම පැරණි ගීත වලට ආදරේ. මුල හොඳට මතකයි දැක්ක. මුල අමතක කරන්න ඕන නෑ. ඒ වගේ මිනිස්සුන්ට විවිධ කයි කතන්දර හදනවා. අද වෙන්නේ මේක තමයි මුල අමතක කරන්නේ නේද දැන් කරන්නේ. එතුමිය අදින් ශ්‍රේෂ්ඨයි. අපි ගරු කරන්න ඕන. සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස්. ආඩම් වර්තිනා. එයා දැන් නළුවෙක් වුණා. ඩොලක් දිනෙත් අරුච්ච, ඔක්ටෝපෑඩ් නරිදු චතුරංග, බේස් ගිටාර් නාරද ජයකොඩි, රිද්ම් ගිටාර් උපාලි සන්නස්ගල, වයලීන් දිනේෂ් බෝගඩ, විදුලි ඕගන් තෙලින තුෂාර. මේ තමයි අපේ මේ ඇස්සේ මඩුල්ල. ඔබට පිළිවන් මේ ඕනෑම කෙනෙකුට දුරකථන ඇමතුමක් ලබා ගන්න 0112777722 දුරකථන මාර්ගයෙන් එහෙම නැත්නම් 0112777723 කියන දුරකථන මාර්ගයෙන්. උදේ මොනවාද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ඉෂාන් දවස් කීපයකට කලින් අලුත් චිත්‍රපටයක සංගීත නිර්මාණ කටයුතු පටන් ගත්තා. ඉතින් එතකොට වෙනද දැන්වීම් ටෙලිනාට්‍ය සංගීත නිර්මාණ කටයුතු ටික සාමාන්‍ය පරිදි යනවා. ඉතින් කොන්සර්ට්ස් ටික කරගෙන ස්ටයිල් එක වෙනස් කරානේ. ඔව් අනේ අරකට එක එක කතන්දර කියලා කියව දැන් මේ පැත්තට පීරුවා. තව චුට්ට දවසකින් අපි වෙනස් කරනවා. අය වෙනස් කරනවා. ඔව් වෙනස් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගායකයෙකුට ෆැෂන් කියන එක මේ ඒක විශ්වයෙන් අහමුකෝ. විශ්වගෙත් තියෙනවනේ මේ සයිඩ් බම්ස් වල පොඩි වෙනසක් තියෙනවා කොණ්ඩේ තියෙනවා. මේ එහෙම තමන්ට ඒ චරිතවලට ඔය ස්වරූපයන් ස්වභාවයන් එක විදිහට තියාගන්න එකද වාසිය එහෙම නැත්නම් ඒ එනේන ස්ටයිල් එක අනුගත වෙලා ඒ විදිහට වෙනස් වෙලා යන එකද? මම හිතනවා චරිතයකට වෙනස් වෙනවා නම් හොඳයි. එකම ස්වරූපයෙන් යන්නේ නැතුව ඒක කොණ්ඩෙන් විතරක් නෙමෙයි. අපිට කැරක්ටරයක් වෙනස් කරන කැරක්ටර් තේරුම් අරගෙන කරන එක හරියම දේ. ඊට පොඩ්ඩක් පහසුවක් වෙන්නේ හෙයාර් ස්ටයිල් එකකින්. එතකොට කන්නෑරි දාලා ඇඳුමෙන් පැළඳුමෙන් මේකප් එකකින් එහෙම තමයි. බලන්නකෝ නිල්මිනි අක්කර. එදා වගේම නෙමෙයි. ඒක නැහැ කියන්නේ. මොකද රහස? සන්තෝෂෙන් ඉන්න එකද? ඔව් කරදරයක් නැතුව කාටවත් සන්තෝෂෙන් ඉන්නවා. හිත පිරිසුදු. ඒක ලස්සනයි. අනිවාර්යයෙන්ම. මට හරි සන්තෝෂයි මම මේ වැඩසටහන පටන් කලින් ගාමුණ කතා කරා. අර හම්බෙන්නේ ඉන්නේ. මම කියනවා හරි චරිතයක් දෙන්න මම පිස්සෙක්ගේ චරිතයක් තියෙනවා ඔයාගේ වැඩක. මම ඔයාලට මට පිස්සු වගේ පේනවා. නෑ නෑ ඔයා ඉතින් ඔයාලට ඒක කරන්න දෙනවා කියලා. හැබැයි දැන් ඔන්න මාධ්‍යෙට කියලා ඉවරයි. වෙනවා දැන්. කවුද දැක්කද? චරිත සම්පූර්ණ වෙන් කරගත්තනේ. මෙතන රහසෙන් කියව එක ටක් ගාලා කිව්වා. ඔකට සරත් කොතලාවල හරි කවුරු සාහිත්‍යයෙන් කවුරුත් ගන්න එපා. ඒගොල්ලන් අඩුවට හොඳ නෑ. අඩුවට කවුරුත් ගන්න එපා. සාරත් මගේ යාළුවා. අපේ සහෝදර යාළුවෙක් නම් මෙතන මම විහිළුවට කියන්නේ. ඒ දෙන්නට වඩා මම හොඳයි. මේ අර කෝඩ්ලස් මයික් එක නෙමෙයි කේබල් එකක් දාලා මේ තිරිමාදුර මහත්තයා ගාවින් තියලා තියන නැත්තම් මට බේර ගන්න බැරි වෙනවා. ජන තත්ත්වය ඇටියට ඉෂාන් පැත්තක ඉඳලා අද වැඩසටහනේ ප්‍රසන්ටර් විදියට තිරිමාදුර කටයුතු කරයි වගේ පෙන්වු කරනවා. පාට හිතලා ඊට වඩා සුසුර ගන් කරනවා කියන්නේ. තව ගීතයකට යන්න. මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චරන් මියුසික්. හිරුනගෙන තුරා මනමෝහන පහන්රයේ අපි තනිවෙමු කුමාරී අපි තනිවෙමු කුමාරී මල් පොකුරුවරා උරුළු වෙලා පිනිසීතල මෙවන් රයේ අපි තනිවෙමු කුමාරී අපි තනිවෙමු කුමාරී
කතා මට රහසක් කියන්නලු ඔබ උරුම වෙලා මා සසර පුරා ඔබේ නාමෙන් උපන්නලු මනමෝහන මෙවන් රැයේ අපි තනි වෙමු කුමාරියේ රෑ සඳුට හොරා හිරු නැගෙන තොරා මනමෝහන පහන් රැයේ අපි තනි වෙමු කුමාරියේ අපි තනි වෙමු කුමාරියේ ඔබ මට කියනා අනුරාගිත වදන්න හෝ මල් බඹර තුඩින් මල් කෙමියේ ඉතින් රිදවාවිද කියන්නකෝ මනමෝහන මෙවන් රැයි අපි තනි වෙමු කුමාරියේ රෑ සඳුට හොරා හිරු නැගෙන තොරා මනමෝහන පහන් රැයේ අපි තනි වෙමු කුමාරියේ අපි තනි වෙමු කුමාරියේ මල් පොකුරු වරා මට තුරුළු වෙලා පිනිසීතල මෙවන් රැයේ අපි තනි වෙමු කුමාරියේ අපි තනි වෙමු කුමාරියේ ඒ මේ කුමාරි නෙමෙයිනේ මේ මගේ අම්මගේ වෙන කුමාරියෙක් නේ නේද මගේ පුතා. ඔව් නාට්‍යය අබලු ටෙලි නාට්‍ය ස්වාධීන රූපය අබලු පළවෙනි නාට්‍යය කියන්නේ රංගපාපු පළවෙනි නාට්‍යයද රංගපාප පළවෙනි නාට්‍යය හැබැයි ඊට කලින් චිත්‍රපටයක රංගපෑවේ චිත්‍රපට දෙයක් ඒක කළා තාම ආවේ නැහැ එකක් ආව අනිත් එක ආවේ නැහැ මොකද ෆස්ට් ෆිල්ම් එක ෆස්ට් ෆිල්ම් එක සදාදර ජෝති ජෝතිපාල මහත්තයා ඔයගොල්ලෝ දෙවෙනි එක බොම්බ සාරෝස් අනුර ජයසිංහ මහත්මයා බෝම්බසාර උසාව අර සාදද්දරනේ ජෝතිය ආවේ ඊට පස්සේ තව ෆිල්ම් දෙයක් කරා එකකින් තව අපේ ගෙදර ෂූටින් කරේ බොම්සාරෝස. බොම්බ සාරෝස් ඒකයි ඒ කලින් ආවේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය හරි නේද මම වචනේ පාවිච්චි කරන විදිය. එතකොට සිවිල් ගුවන් සේවා අධිකාරියට දෙසැම්බර් මාසය කියන්නේ ඊටාම වැදගත් මාසයක් මම දන්න විදියට. මොකක්ද ඒ වැදගත්කම? ඔව් දෙසැම්බර් මාසයේ මේ සිවිල් ගුවන් සේවා අධිකාරියට පමණක් නෙමෙයි දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ගත්තම දෙසැම්බර් මාසයේ සිදුවෙච්ච සිදුවීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක එකක් තමයි 1900 අපි කවුරුත් දන්න රයිට් සහෝදරයෝ 1903 දෙසැම්බර් 17 වෙනිදා තමයි රයිට් සහෝදරයෝ පළවෙනි ගුවන් ගමන සිදු කරන ලද්දේ. ඒ වගේම 1944 තමයි සිවිල් ගුවන් සේවා සම්මුතිය එළඹිලා ජාත්‍යන්තර වශයෙන් මේ සිවිල් ගුවන් සේවා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය බිහි වුණා. ඒ වගේම දේශීය වශයෙන් බලනකොට අපිට වැදගත්කමක් තියෙනවා 1912 ඒ දෙසැම්බර් 7 වෙනිදා තමයි ලංකාවේ පළවෙනි ගුවන් ගමන සිදු වුණේ. ඒ වගේම දෙසැම්බර් 23 වෙනිදා 2002 තමයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය බිහි වුණේ. ඒතර අපිට මේ විදිහට බලනකොට දෙසැම්බර් මාසේ විශාල වැදගත්කමක් තියෙනවා සිවිල් ගුවන් සේවාවට. ඒක කොයි විදියටද දෙසැම්බර් මාසේ සමරන්නේ කියලා අපි වැඩසටහන අතරතුර කතා කරගෙන ඉස්සරහට යමු. ඔහොම ඉන්න පොඩි විරාමයක් කරන් එන්න. බලය ජවයේ ශක්තිය නැස්ට් මෝල්ට් ඒ වගේ මොබිටෙල් ප්‍රධාන අනුග්‍රහකත්වයේ සමගින් බඳනවා ශ්‍රී ලංකා ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික් සමග.